කොහොමද ඉතින් මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ඉතින් අදත් ඔයාලට වටින වීඩියෝ එකක් අරන් තමයි ආවේ. කලින් මගේ වීඩියෝ එකේ මල් බෑගයක් හැදුවනේ. ගේට්ටු කණු වලින් එල්ලන්න. ඉතින් අද හදන්නේ ටයර් එකෙන් ලස්සන නෙළුම් මලක්. බලමුකෝ කොහොමද ලස්සනට ටයර් එකෙන් නෙළුම් මල කපා ගන්න කියලා. ඔන්න ඔය විදිහට මුලින්ම වටේ තියෙන ඔන්න ඔය පටිය අයින් කරගන්න ඕනේ. එක පැත්තක අයින් කරගත්තා නම් ඇති. ඔය ටයර් එක කපන පිහිය ගැන මං කලින් වීඩියෝ එකෙත් දාලා තියෙනවානේ. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ටයර් එකේ මොකක් හරි පාට කෑල්ලකින් නෙළුම් මලක හැඩය ගන්න ත්‍රිකෝණ විදිහට ඔන්න ඔය ආකාරයට ඇඳ ගන්න ඕනේ. වටේම ඔය විදිහට ඇඳගත්තට පස්සේ කපා ගන්න තමයි තියෙන්නේ. නැත්තම් ටිකක් අමාරුයි. හැඩේ ටිකක් වෙනස් වෙනවනේ. ඇඳගත්තාම ලේසියි. ඒක නිසා ඉතින් ඔය විදිහට ඇඳ ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට. ඔය තියෙන වටේම ඇඳගෙන ඊට පස්සේ එක එක කෑල්ල කපලා අයින් කරගන්නවා. බලන්නකො කරන විදිය. ඉතින් ඔන්න ඔය පිහියේ මිල කියන්න අමතකනේ මට. රුපියල් 350ක් තමයි උනේ. දැන් ඉතින් වටේම කපාගෙන යන්නයි තියෙන්නේ. කපලා ඉවර වුණාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි එන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ. බලන්නකො ඒ ටිකත්. ඊට පස්සේ ඉතින් කපාගත්ත මල අනිත් පැත්ත හරව ගන්න ඕනේ. එතකොට තමයි ලස්සන නෙළුම් මලක් විදිහට එන්නේ. එහෙනම් අපි බලමුකෝ කොහොමද ඕක හරව ගන්න කියලා. ටිකක් අමාරුයි. දෙන්නෙක්වත් ඕනේ ඉතින්. අල්ලගන්න ඕනේ එක පැත්තකින්. නැත්තම් අනිත් පැත්ත දිගෑරෙනවා. දැක්කනේ අල්ලගෙන හිටියේ නැත්තම් දිගෑරෙනවා. ඔන්න ඊට පස්සේ ඔය විදිහට තමයි දිගෑරුණාට පස්සේ තියෙන්නේ. දැන් ඉතින් ඕකේ ලස්සන පාට ගාලා මල් පැලයක් හදන්න තමයි ඕනේ. බලමුකෝ මං හදලා තියෙන එක කොහොමද කියලා. ඔය තියෙන්නේ සුදු පාට ගා නෙළුම් මල. මං ඉතින් ඒකේ දිය කුණුළු පැලයක් තමයි හැදුවේ. මල් පෝච්චි එකට වැඩිය ලොකු ලස්සනක් ටයර් එකෙන් එකතු කරගන්න පුළුවන්. ඔයත් එහෙනම් ඔය විදිහට නෙළුම් මලක් හදාගන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන්. ගිහින් එන්නම්. බුදු සරණයි.